Hello guys, ඉතින් අද කතා කරන්නේ කොහොමද හරියටම WhatsApp bot කෙනෙක් හදාගන්න කියලා. මේක අපි කිසිම ගෙවීමක් අය කරන්නේ නැහැ. මේක අපිට 100%ක්ම නොමිලේම කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පාස්වර්ඩ් subscribe කරන්න ක්ලික් කරලා bell icon all දාලා තියාගන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. හරි ඉතින් මේ bot හදාගන්න ඔයාලට පුංචි මොජ දය කරන්න තියෙන්නේ. ඔයාලකටම comment box එකේ හරි description එකේ හරි තියෙන link එකෙන් ඇවිල්ලා මේ group එකට join වෙන්න. ඊට පස්සේ ඔයාලා මෙන්න මේ විදිහේ message එකක් group එකට දාන්න. .bot ඔයාලගේ number එක දින්න ඊට පස්සේ මම මේ විදිහට number එකක් ගහලා මේක send කරනවා. ඊට පස්සේ ඔයාලා බලන්න පුළුවන් මේ වගේ message එකක් ආවා. ඔයාලකට මෙන්න මේ කෝඩ් එක කොපි කරගන්න ඕන. ඊට පස්සේ ඔයාලා බැක් වෙලා WhatsApp එකේ link and device වලට යන්න. යන්න දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් මේ dot එක ක්ලික් කරලා පාතින් වල බලන්න link and device එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාලට යටින් බලන්න පුළුවන් වෙනවා link and device එක ක්ලික් කරන්න. ඊට fingerprint එක හරි screen lock එක හරිලා ඔයාලා fingerprint එක හරි screen lock එක හරි දෙන්න. මේ විදිහට තමයි බලන්න පුළුවන් වෙන්නේ. ඔයාලා යටින් බලන්න පුළුවන් phone number එක ක්ලික් කරගන්න. ඊට පස්සේ මේ විදිහට බලන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඔයාලා අර කොපි කරගත්ත කෝඩ් එක මෙතන ඉන්පුට් කරන්න. මේ විදිහට login in දීලා ටික වෙලාවක් ඔයාලට බලන් ඉන්න වෙනවා. හරි ඉතින් ඊට පස්සේ මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා. දැන් අපේ bot හැදිලා ඉවරයි. ඔයාලා මේ මෙතන තියෙන link device කියන දේ ඊට පස්සේ සාපව login වෙනවා. හරි ඉතින් ඔයාලට මෙතන බොට් එක කැමති නමක් දෙන්න තියෙනවා. ඔයාලා කැමති නමක් දෙන්න. මම මේ විදිහට කැමති නමක් දෙනවා. ඊට පස්සේ හරි ඉතින් ඔයාලා බලන්න බලා යටින් දෙනවා නවිදු ඇක්ටිව් කියලා. يعني බොට් ඇක්ටිව් වෙලා තියෙන්නේ. ඔයාලට දැන් මම පෙන්නන්නම් කොහොමද බොට් එකෙන් හරියටම වැඩක් ගන්න කියලා. හරි ඉතින් බොට් ඔයාලට කැමති දෙයක් කර හැකි. මම එකටම ඩොට් වැලියු එක දීලා වෙන්නන්නම්. හරි මේ විදිහට දුන්න ගමන් ඔයාලට මැසේජ් එකක් send වෙනවා. මේකෙන් බොට් එක හැමදේම ඔයාලට බලා ගන්න පුළුවන්. හරි මම දානවා ඩොට් මෙනු කියලා. හරි ඒක send කරගත්තා. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් බොට් එකෙන් කරන්න පුළුවන් දේවල්. මම දැන් මේක මෙන්ෂන් කරලා මම දෙනවා අංක 2. ඊට පස්සේ ඔයාලට බලන්න පුළුවන් අපිට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් මොනවද. මෙතනින් උඩින් බලන්න පුළුවන් වෙන song ඒ කියන්නේ YouTube song එකක් අපිට ඕන නම් මේකෙන් ඩවුන්ලෝඩ් කරගත්ත හැකි. පළවෙනියෙන්ම ඩොට් එක දීලා song කියලා ටයිප් කරලා අපිට කැමති සින්දුව දැන් තියෙන්නේ. මම ඔයාලට උදාහරණයක් විදිහට මේක පෙන්නන්නම්. ඉතින් මම මේ විදිහට ලෙලිනා කියලා ටයිප් කරගන්නවා. ඊට පස්සේ ඔයාලට මේ වගේ මැසේජ් එකක් ඇවිල්ලා මේ වගේ බලන්න පුළුවන් වෙනවා ඔයාලට. ඔයාලා මේ මැසේජ් එක ආපහු මෙහෙම පාරක් දකුණු පැත්තට ඇදලා මෙන්ෂන් කරගන්න. ඊට පස්සේ ඔයාලට මෙතනින් දෙන්න පුළුවන් ඔඩියෝ එකක් නැත්නම් ඩොකියුමන්ට් එකක් නැත්නම් වොයිස් එකක්ද කියලා. මම මේ විදිහට ඔඩියෝ කියන එක තමයි දෙන්නේ. ඒ සංග එක දීලා ඒක සෙන්ඩ් කරගන්නවා. ඊට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මේ විදිහට ඔඩියෝ එක එනවා. මේ විදිහට අපිට ඒක ඩවුන්ලෝඩ් කරගෙන අපිට කැමති වෙලාවක හුවගෙන නැත්නම් මේක song එකට උනත් දැම්ම හැකි. හරි ඉතින් අපිට මේ විදිහටම වීඩියෝ එකක් උන ඩවුන්ලෝඩ් කරගත්ත හැකි. මම ඔයාලට ඒකත් කරලා පෙන්නන්නම්. ඔයාලකම ඩොට් කියලා දීලා වීඩියෝ කියලා ටයිප් කරගෙන ඔයාලා කැමති වීඩියෝ එක ලින්ක් එකක් දෙන්න ඕන මෙතෙන්ට. හරි ඉතින් මම උදාහරණයක් විදිහට මගේ මේ channel එකේ තියෙන වීඩියෝ එක ලින්ක් එකක් දුන්නා. ඊට පස්සේ ඔයාලට මේ විදිහට යටින් රියැක්ට් එකක් දීලා ටික වෙලාවකින් බලන්න පුළුවන් මේ වගේ එකක්. ඔයාලා මෙතන කැමති quality එකකට අපිට වීඩියෝ එකක් ගත්ත හැකි. මේ විදිහට උඩින් වීඩියෝ එකේ thumbnail එකක් පෙන්නනවා. ඔයාලා මේක එක සැරයක් ආයෙමත් දකුණට පැත්තට ඇදගෙන ඔයාලා කැමති එකක් දෙන්න ඕන. මම මෙතනින් දෙන්නේ 480 කියන එක කියන්නේ අංක 4. ඊට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙනවා යටින් මේ විදිහට වීඩියෝ එක වැටෙනවා. අපිට ඕන නම් ඒ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරගත්ත හැකි. මෙතන ඩවුන්ලෝඩ් කරාම ගැලරි එකටම සේව් වෙනවා. ඉතින් මේ වගේ දේවල් ගොඩක් බොට් ගෙන් කරගත්ත හැකි. අපිට එදිනදා වැඩ ගොඩක් පහසු වෙනවා මේ බොට් ගෙන්. ඉතින් මේ බොට් එක ගොඩක් සෙටින් නැතුව හැකි. මේ සෙටින් නැද වීඩියෝ ඕන නම් ඔයාලා දැම්ම කමෙන්ට් බොක්ස් එකේ setting කියලා message එකක් type කරලා ඒක send කරන්න. අපේ channel එකත් එක දිගටම එකතු වෙන්න පාස්වර්ඩ් subscribe බටන් එක click කරලා bell icon එක all දාලා තියාගන්න. එහෙනම් අපි ගිහින් එන්න හැමෝටම goodbye.